ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. ලූක් සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදයේ 31 සිට 34 දක්වා. සීමෝන් සීමෝන් බලව නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතාන් ඉල්ලුවේය. නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කෙලෙමි. පේතෘස් පරීක්ෂාවට ලක්වන බව යේසුස් වහන්සේ දැනගෙන සිටියා. නමුත් සාතාන්ව යේසුස් වහන්සේ නැවැත්තුවේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ පේතෘස්ට කිව්වා නුඹේ ඇදහිල්ල බිඳ වැටෙන්නේ නැති වෙන පිණිස මම යාඥා කළා. නුඹ පරීක්ෂාවෙන් ජයගත්තම නුඹේ සාක්ෂිය තවත් කෙනෙකුට ශක්තියක් වෙයි. ඇදහිල්ල ස්ථීර ලෙස තබා ගැනීම කිතුණුවෙකුගේ ජීවිතයේ ලොකු අභියෝගයක්. නමුත් ඔබේ ඇදහිල්ල නැවත නැවතත් පරීක්ෂාවට ලක් වෙනකොට කිතුණුවෙකු ලෙස ඔබ පරිණත වෙනවා. මේක දෙවියන් වහන්සේගේ සැලැස්මක්. සාතාන් ඔබව තරගෙන් ඉවත් කරන්නට දැඩි උත්සාහයක් දරන අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ උදෙසා යාඥා කරනවා ඔබේ ඇදහිල්ල නැති නොවන පිණිස. ඔබ පරීක්ෂාව හරහා යන විට එලා දැකීමට ඉඩ දෙන්නට එපා. ඒ වගේම තමයි කිසිවෙකුට ඔබව එලා දැකීමට ඉඩ දෙන්නටත් එපා. ඔබ බොහෝ ඵල දරන පිණිස යම් යම් පරීක්ෂාවන් තුලින් යන්නට දෙවියන් වහන්සේ ඉඩ හැරලා තියෙනවා. ඒක ඔබ දැනගත යුතුයි. කෝල්ටන් වික්‍රමරත්න දේවගැතිතුමා නිතර කියපු දේ තමයි ඔබ දන්නවද ඔබ තුල තියෙන බලය කුමක්ද කියා? ඔබ දන්නේ නැහැ ඔබේ වටිනාකම කුමක්ද කියා. ඔබේ ජීවිතේ යේසුස් වහන්සේට බාර දුන්නම උන්වහන්සේට කියන්න එපා ඔබට සැලකිය යුත්තේ කොහොමද කියලා. ඒ වගේම තමයි බඳුනක් භාවිතයට සූදානම් වීමට පෙර පිරිපහදු ගින්න හරහා යා යුතුයමයි. එනම් ඔබත් ගින්න තුලින් යන විට ජීවිතේ නොතිබිය යුතු දේවල් පුලුසා දමනු ලැබේ. ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නිවිල්.